අයිබෝන් යාළුවනේ අද අපි ආවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයත් ගම් ජීවිතයත් එකටම දැනෙන්න පුළුවන් සරදියල් ගම්මානයට. මේ තැනට පය තැබුවම අපි කාලයක් ආපස්සට ගියා වගේ හැඟීමක් දැනෙනවා. මෙතන ඇතුළට ගිය ගමන් පළවෙනි දේ දැනෙන්නේ නගර ශබ්ද නැහැ, අවුලක් නැහැ, සරල ජීවිතයක්. ඒකයි ගම් ජීවිතයේ ලස්සනම දේ. මේ ගෙවල් බලද්දී අපේ පැරණි ගම් වල ගෙවල් මතක් වෙනවා. මඩෙන්, පොල් කොලෙන්, ස්වභාවික දේවල් වලින් හදපු මේ ගෙවල් අදටත් ලස්සනයි. සරදියල් කියන්නේ සරල හොරෙක් නෙවෙයි. ඔහු ගම්වැසියන්ට උදව් කරපු අසාධාරණයට එරෙහිව නැගිටපු චරිතයක්. ඒ නිසාම අදත් සරදියල් ජනප්‍රියයි. මෙතන බලද්දී පැරණි ගම් ජීවිතේ කොච්චර සරලද කියලා හිතෙනවා. අඩු දේවල් තියලත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. පාරේ ඉඳගෙන ටිකක් හුස්ම අරගෙන බලද්දී හිතට අමුතු සංසුන්කමක් එනවා. මේ වගේ තැන් අපිට කාලෙකට වරක් අත්විඳින්නම ඕන. පොඩි පොඩි දේවල් ඇතුලේ ලොකු කතා තියෙනවා. මේ උපකරණ, මේ දේවල් අපේ සංස්කෘතියේ කොටස්. මෙතනින් යද්දී එක දෙයක් පැහැදිලි. අපේ මුල්, අපේ ගම්, අපේ සංස්කෘතිය අපිම රැක ගන්න ඕනේ. ඔයාලටත් සරල ගම් ජීවිතය දැනගන්න කැමති නම් සරදියල් ගම්මානේ අනිවාර්යෙන්ම යන්න. මේ වගේ ගමන් කතා තව බලන්න Travel with Sampath subscribe කරන්න. අපි ඉක්මනින් තවත් ලස්සන ගමනකින් හමු වෙමු.